දරුවනේ විද්‍යාගාරයේ තියෙන ද්‍රාවණ තුනක් අපි බලමු ස්වභාවික දර්ශකයක් වන නිල් කටරොඩු මල් උදව් කරගෙන මේක වෙන් කරගන්න. ඔයා හිතන්න එපා මේ තියෙන්නේ වතුර කියලා. අපි ඉස්සෙල්ලාම දානවා ද්‍රාවණය. බාණ්ඩ ලස්සන ගොම කොළ පාටක් පේනවද? පුතේ මේ තියෙන්නේ බෂ්මයක්. අපි දෙවෙනි එකට දාමු බලන්න. මේ එකම නිල් කටරොඩු මල් මේ නිල් පාටයි. පේනවද ලස්සන රෝස පාටක්? පේනවද ලස්සන රෝස පාටක්? ඒ තියෙන්නේ අම්ලයක්. වෙන කවුරුත් නෙමේ හයිඩ්‍රොක්ලෝරික්. බලන්න නිල් පාටමයි එම වර්ණයමයි ඒ තියෙන අපි බොන වතුර. එහෙනම් ගොමකොළ පාට බෂ්මය අපි ගත්තේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. දෙවෙනියට තියෙන්නේ අම්ල අපි ගත්තේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. මේ තියෙන අපි බොන වතුර. අම්ල බෂ්ම වල පාට වෙනස. නිල් කටරොඩු මල් හමු වෙන්නේ.